හරි බයෝමැස් කයියෙන් අදත් හම්බෙන්නේ ඔයගොල්ලෝ මේ අද මේ නිලන්දසයෙන් අහන්න මට හොඳ ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මේ ටොක්සික් දෙමාපියන් ගැන ඔයාට තමයි ප්‍රශ්නේ ඍජුවම එල්ල වෙන්නේ ඔයා මේ ගැන කියන්න ඕනේ ටොක්සික් දෙමාපියන් ගැන. ඒ කියන්නේ සාමාන්‍ය දැන් හිතන්නකො ළමයින්ව ඒ කියන්නේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් හදන විදිහක් තියෙනවානේ ළමයින්ගේ. එතකොට සමහර දෙමාපියෝ ඉන්නවා ළමයි ඇත්තටම වැඩ කරන්නේ නැති හින්දාත් බයින දෙමාපියෝ ඉන්නවා. හරි ඉතින් සමහරත් තැන්වල වැරදි කියන්න බෑ. හැබැයි ඒකත් ළමයට කියන විදිහක් තියෙනවානේ. ළමයාගේ බ්‍රේන් එකට යන විදිහට. එතකොට ඒ පැත්ත එක පැත්තක්. තව කොට්ටාශයක් ඉන්නවා ළමයි වැඩ කරනවා. හැබැයි ළමයා සමහර ළමයාගේ උපරිමයටමයි හිට වෙන වැඩ කරනවා. හැබැයි වෙන ළමයෙක් සංසන්දනය කරලා දෙමාපියන් ඒ ළමයාව පහත් කරන. ඒතර ඒකත් ඒ ළමයා බ්‍රේන් එකට ඒකත් සෙල්ෆ් කොන්ෆිඩන්ස් බාල වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ අපි පොඩ්ඩක් කතා කරමු අද මේ ළමයෙක්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් හදලා ඒ කියන්නේ මේ ටොක්සික් දෙමාපියන් ටොක්සික් වෙන්නේ නැතුව ඒ ලෙවල් වල ළමයාව ඉස්සරහට අරගෙන යන්න ළමයාගේ බ්‍රේන් එක කොහොමද යූස් කරන්න කියලා පොඩ්ඩක් දෙමාපියන්ට උපදෙසක් විදියට අපි මෙහෙම කතා කරමු. විමුක්තිසරුත් ඒ ගැන කතා කරන අපි මේක නිකන් අර වෛද්‍ය සාකච්ඡාවක් විදියට නෙමෙයි අපි එහෙම තොරතුරු ගන්න ඕන තරම් තියෙනවා රිසෝස් තියෙනවානේ. අපි නිකන් ප්‍රැක්ටිකලි දේවල් ටික අපි දකින අපේ ඒ ලෙවල් පන්ති වල එන ළමයි ඒගොල්ලන්ගේ දෙමව්පියෝ කියන දේවල් එක්ක අපි අත්විඳලා තියෙන අත්දැකීම් එක්ක අපි කතා කරමු මොන වගේ දේවල්ද මේගොල්ලෝ කරන්නේ. ඒම අපි කතා කරමු. ඇත්තටම මේ ගොඩක් ළමයි අපිට මේ එහෙම කියනවත් එක නේද මම කොච්චර වැඩ කරත් මදි. මට ගෙදරින් මෙහෙම කියනවා මෙච්චර ලකුණු ගත්තත් මදි අච්චර ගත්තත් මදි කියනවා. එකක් තමයි මේ අපි දෙමව්පියෝ කරන මේ දේවල් ඒගොල්ලෝ ඇත්තටම මේ හිතලා එහෙම කරනව නෙමෙයි. අපි මුලින්ම කියන්න ඕනේ නේද? ළමයි වර නිකන් මේව කරන්නම කියලා බලන්න. නෑ මෙහෙමයි දැන් අම්මලා තාත්තලා බලන්නේ කොහොමද තමන්ගේ ළමයා තල්ලු කරලා ගොඩ දාන්නනේ. ඒ ඇත්තටම කිව්වොත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ දේවල් කරන්නේම ළමයා ගොඩ ගන්නනේ. මූදෙන් වැඩ කරයි කියලා අර ඒක අර කියන විදිහේ අවුල තියෙනවා. ඔය තමයි දෙමව්පියෝ එතන බලාපොරොත්තු වෙන්නේ ළමයා උඩට ගන්න එක. එයාලගේ බලාපොරොත්තුවක් නෑ. ඇත්තටම ඒගොල්ලන් ඒ ගැන හිතන්නේ නෑ මේ ළමයාට හානියක් වෙනවා කියලා හිතන්නේ නෑ. කරන්න කියලා හිතාගෙන කරන්නේත් නැහැ. නමුත් මම අපි දකින ඔය හොඳ නැති දේවල් ටිකක් අපි කතා කරොත් එකක් තමයි මේ දෙමව්පියෝ තමන්ගේ දරුවව විශ්වාස කරන්නේ. එකක් ඒක හරි බරපතල තත්ත්වයක්. හැබැයි සමහර ළමයි ඉන්න විශ්වාස කරන්නත් බෑ. ඔව් ඒක තමයි විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාසය කඩාගෙන තියෙනවා. ඔව්. නමුත් අර දෙමව්පියෝ මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ළමයා සමහරලාට වැරදි වැඩක් මොනවා හරි කරනවා කියලා පේනවා. නමුත් ඒක අර දැක්කේ නැහැ වගේ ඒක දන්නේ නැහැ වගේ. මොකද අපේ පුතා නම් එහෙම කරන්නේ නැහැ. ඔව්. මෙහෙම කරන්නේ. ඒකට ළමයට ඒක කරන්න හිතෙන්නේ නැහෙනේ. අර දෙමව්පියෝ අර කැමති නෑ කොහොම වුණත් තමන්ගේ ළමයා මෙහෙමයි කියලා. හැබැයි මෙහෙමත් තියෙනවනේ එළියන්දස දැන් සමහරක් දෙමාපියෝ ඉන්නවා ළමයි වැරදි වැඩ කළා සුද්ධ කරන. ඒතරම් ළමයි සවුත් වෙනවා. ඔව් එහෙමත් වෙනවා. සමහරලාට පොඩි වැරදියක් කියලා අපි හිතමු සමහරලාට නේද? ඒ වගේ අපි හිතමු ටිකක් වැඩිපුර ෆෝන් එකට ඇඩික්ට් වගේ වෙලා තියෙනවා කියලා. ඒකට සමහරලාට අම්මලා කියනවා ඔය පොඩ්ඩක් තාත්තේම සමහරලාට කෑ ගහනවා මේ ෆෝන් එකම එවන්නේ. සමහරලාට ඒකට අම්මා කියනවා නෑ අපේ සුදු පුතා මේ කොහොම හොඳට විභාගේ පාස් වෙනවා. මේ පොඩ්ඩක් බැලුවට මම කියන්නම් ඔබ කරන්න කියලා. එහෙම ෂේප් කරන අම්මලා ඉන්නවා. හරි. ඒ එතන නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ සමහර දෙමව්පියෝ ඉන්නවා මේ ළමයව විශ්වාස කරන්නේ නැහැ. සමහර ළමයි මොකක් හරි වැරද්දක් කරලා ඒ වැරද්ද තේරුම් අරන් ළමයා හැදිලා ඉස්සරහට යනවා. වැඩි කරගෙන යනවා. නමුත් අර කලින් තිබ්බ තැනට තාම ඇවිල්ලත් නැහැ. නමුත් සමහරවිට දෙමව්පියෝ මොකද කරන්නේ අර පරණ වැරදිම කිය එකම දේ නැවත කිය මේ ඒ ළමයාව අපහසුතාවයට පත් කරන එක විශ්වාස කරන්නේ නැහැ. එතකොට ඒක අර දෙමව්පියෝ හිතන්නේ එතනට ඒක ළමයාට මේ මාර විදියට මාර වේදනාවක් ළමයාට ඒක කියන්නේ බ්‍රේන් එකට බලපාන ලොකුවට. ඒ ළමයා ඒකෙන් හරියටම හරියට දුක් වෙනවා. ළමයා ඒක ගැන හරි සෆර් වෙනවා. ඒ කියන්නේ එයාව දෙමව්පිය දෙන්නනේ එයාට ඉන්නේ. ඒතර අර අපිව විශ්වාස කරන්නේ කියලා තේරුණාට පස්සේ එතනදී ඒක ඒ සම්බන්ධය හරි දුර්වල වෙනවා. දැන් ඔය අපේ අපිදමු දෙන්නෙක්ගේ ආදර සම්බන්ධතාවක් කියලා. එතනදිත් අපි ඔය එක්කෙනෙක් සැක කරන්න ගත්තොත් කියන්නේ විශ්වාසය බිඳිලා වගේ නිකන් දැන් මොකුත් වැරද්දක් සමාඩක් කරලා නැහැ. නමුත් දිගටම සැක කරනවා. එතකොට ඒ සම්බන්ධතාවය බිඳ වැටෙන්න හේතු වෙනවා. ඉතින් ඒ වගේ අර දෙමව්පියෝ ළමයි ගැන නිතරම සැක කරොත් සහ අර විශ්වාසය නැහැ කියන එක පෙන්නුවොත් නේද? අර නිතරම පරණ දේවල් මතක් කර
ඒවම කතා කරොත් ළමයව ඒක මන්දගාමී වෙන්න ගොඩක් හේතු වෙනවා. ඒක මම ගොඩක් ළමයි කියලා තියෙනවා. සමහරලාට අපි අර පේරන්ට්ස් මීටින් එහෙම ගන්න ලඟ වෙනකොට ළමයි අපිට කියනවා මේ අම්මට මෙහෙම පොඩ්ඩක් කියන්නකෝ කියලා. සමහර ළමයි අපිට ඇවිල්ලා එහෙම කියනවා. මටත් කියලා තියෙනවා. සමහරලාට චිට් එකක් එහෙම ලියලා එවනවා. දිග චිට් ලියලා එනවා. සමහර ළමයි කියනවා අම්මට මේ දේවල් කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙන එහෙමත් කෙනෙක් ඒතරම් බැලන්ස් කරලා කතා කරනවනේ ඉතින් දෙපැත්තට. අනිවාර්යෙන්. ඊට පස්සේ තව දේවල් තමයි මේ දෙමව්පියෝ කරන තව දෙයක් තමයි මේ ළමයා දක්ෂේ කියලා දෙමව්පියෝ එයාව දිරිමත් කරන්නේ. මෙයා දුර්වලයි. අයියා වගේ නෙමෙයි අක්කා වගේ බ්‍රේන් එකට දෙන්නම් බෑ කියලා. ඒක නිකන් බෑ කියලා දෙනවා නිකන් අර. නිකන් අංශභාග හැදිච්ච රෝගියෙකුට අපි දෙන හොඳටම කියන්නේ එයාට පුළුවන් ඔය ඇවිදින්න පුළුවන් කියලා. එයාට බැලන්ස් එක නැහැ. දැන් අපි පොඩි කාලේ මුලින්ම නැගිටලා ඇවිදිනකොට නේද අපිට බෑ කිව්වොත් ඇවිදින්න බෑනේ. අපිට කියන්නේ ඇවිදින්න එන්න කියලානේ. සමහරවල් දෙමව්පියෝ මේ හැමදේම අමතක කරගෙන ළමයට ඔයාට බෑ කියලා එහෙම කරනවා. සමහරවල් දැන් ළමයි මෙහෙම ඉන්න ඕ ලෙවල් වල සමහරට හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා නැහැ. සමහරට ළමයා හොඳට මහන්සි වෙලා ඒ ලෙවල් වල එයා හොඳ අපිට මැස් කරන්න හදනවා කියලා. දෙමව්පියෝ සමහරට කියන ඔයාට බෑ ඕක කරන්න. ඔයාට මොලේ නෑ ඔයාට ගණන් බෑ. ඔව් එහෙම කියලා ළමයාව එතනම ගන්නෙම කරලා දානවා. ඒව නරක දේවල්. තව දෙමව්පියෝ කරන වැඩක් තමයි එයාලගේ පවුල් වල ඒ කියන්නේ එයාගේ අපි හිතමු අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරයෝ කියන්නේ මේ ළමයින්ගේ මාමලගේ නැන්දලගේ පුංචිලගේ බාප්පලගේ ළමයිත් එක්ක තමන්ගේ ළමයව සංසන්දනය. ඒක නම් ලොකුවටම තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ නෑදෑයෝ එක්ක සහ තමන්ගේ යාළුවෝගේ ළමයි එක්ක. යාළුවන්ගේ ළමයි ඊට පස්සේ ක්ලාස් එකේ ළමයි ගමේ ළමයි අරයට වඩා මෙයා ලකුණු අඩු වුණ සමහර ළමයි ඉන්නවා මේ ලකුණු 70 ගණන් 80 ගණන් ගන්නවා. අර ළමයට වඩා පොඩ්ඩක් අඩු වුණොත් මේකටත් බයිනවා. එහෙම දෙමාපියොත් ඉන්නවා. අන්න ඒ සංසන්දනය කිරීම ඉතාම නරකයි. සංසන්දනය හරිම නරකයි. ඒක ඇත්ත. ඒ ළමයිව සංසන්දනය කරනවා. ඊට පස්සේ සමහරලාට මේ කිසිම වැදගත්කමක් නැති විදිහට සංසන්දනය කරනවා. දැන් මේ බයෝ කරන ළමයෙක්ගේ ලකුණු ටෙක් ළමයෙක් හරි ආර්ට් කරන ළමයෙක් හරි සංසන්දනය කරනවා. හරිද? දැන් අපි හිතමු කොමර්ස් ළමයෙක් කියලා. දැන් කොමර්ස් ළමයෙකුට ලකුණු 75 ඒ තුනක් අනිවාර්යයෙන්ම ඕනනේ කැම්පස් යන්න. ඔව් මැනේජ්මන්ට් යන්න ඉතින් ඕනේ. ඔව් අපේ සයන්ස් ළමයෙකුට ඒ තුනක් අවශ්‍ය නැහැ. C2 S1කටත් කැම්පස් යන්න පුළුවන්. C3 යන්න පුළුවන් කැම්පස් තියෙනවනේ. C3ටත් යන්න පුළුවන්. එනවා විද්‍යාපීඨයක් හරි එනවා. ඔව් එනවා. ඉතින් අර ඒ ලකුණුයි මේ ලකුණුයි සංසන්දනය කරන්න බෑ. එතකොට දැන් ඒවා තමයි මේ ඔය ඒ එකක්. එහෙම ඥාතියොත් එක්ක අසල්වාසීන් එක්ක පන්ති අනිත් ළමයි එක්ක ඊට පස්සේ නෑදෑයොන්ගේ ළමයි එක්ක මේගොල්ලන්ව සංසන්දනය කළා මේගොල්ලෝ හොඳ නෑ ඕගොල්ලෝ වැඩ කරන්නේ අර ළමයා නම් කරේ මෙහිමයි එයා මෙහිම රෑ වෙනකන් වැඩ කරා එළි වෙනකන් වැඩ කරා එයාට ෆෝන් එකක් තිබ්බේ නෑ එයාට ඇඳුම් තිබ්බේ නෑ එයාට මෙච්චර හොඳට කන්න බොන්න දුන්නේ නෑ එහෙම කියලා මේ ළමයව අනික දෙමාපිය මෙහෙමත් කරනවා නේද දැන් උඹලට තියෙන පහසුකම් අපිට ඔය කාලේ තිබුණා අපි කොහෙද දන්නේ ඔව් අපට තරම් සැප තිබුණේ නෑනේ ඔව් ඕගොල්ලන්ට තමයි සැප දීලා තියෙන්නේ අපට සැප තිබුණේ අපි මේ පන්ති ගියේ නෑ අපි පයින් තමයි ගියේ අපට ඔහොම ඇඳුම් එක ඇඳුමයි තිබ්බේ සෙරෙප්පු දෙකක් තිබ්බේ නෑ එහෙම නෑ මෙහෙමයි ඉතින් අම්මලා තාත්තලා බලනකොට තමන්ගේ ළමයා කොහොම හරි උඩට උස්සන්න මොකද තමන් ඉන්න තත්ත්වෙට ගේන්න නෙවෙයි බලන්නේ තමන් ඉන්න තත්ත්වෙන් උඩට උස්සන්න අර ඒක කරන ක්‍රමවේදය අවුල තියෙන්නේ නේ ඒකෙන් ළමයා මේ ළමයාගේ අර ගෝ එක කැඩෙනවා ළමයාව අර මානසිකව වියවුල් වෙනවා නේද ඒක ළමයාට හොඳ ආත්ම විශ්වාසයෙන් සහ තෘප්තිමත්ව වැඩ කරන්න බෑ ඒකින්ද දැන් මේ මට ඔයකත් එක මතක් වුණා ඊළඟට සමහර බුද්ධිමත් දෙමාපියෝ ඉන්නවා මට ඒ කියන්නේ ඒ ළමයාත් දැන් ඉන්ජිනියරින් ෆැකල්ටි ඉන්නේ ඒ ළමයා සාමාන්‍යයෙන් වැඩ කරන ළමයෙක් කියන්නේ හොඳට නැත්නම් ඉන්ජිනියරින් ෆැකල්ටි යන්න බෑනේ වැඩ කරනවා හැබැයි අම්මයි තාත්තයි මැස් කරන්න ගත්ත මුල් දවසේ ඉඳලම කියන්නේ අපිට ළමයා වටින්නේ විභාගේ වටිනවස අපිට ළමයා වටින ළමයාගේ ඔළුව අවුල් කරන්න බෑ ඒකින්ද අපි අනවශ්‍ය පීඩනයක් යාට දෙන්නේ අපි යාට අවබෝධ කරලා තියෙන්නේ මේක කරගන්න එකේ වටිනාකම හරිද මං හිතන්නේ දෙමාපියෝ හැමතිස්සෙම ළමයින්ට ඔළුවට දෙන්න ඕනේ තමන්ගේ පවුල් පසුබිම හරිද ඊට පස්සේ තමන් ඉන්න තැන තමන් යන්න ඕනේ මොන වගේ තැනකටද හරිද සහ ඒ කියන්නේ ඒ ළමයාට මේක කිරීමෙන් ඇතිවන අනාගතය ලැබෙන වාසි හරිද කොච්චර ළමයා සමාජ උඩට ඉස්සෙනවද හරිද අන්න ඒ වගේ ළමයා මොටිවේෂන් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ වෙන අයත් එක්ක සංසන්දනය කරන එක නෙමෙයි අර ළමයාට මේකෙන් එයාගේ ලයිෆ් එක ඉස්සෙන හැටි සංසන්දනය කරනවා කියන එක නෙමෙයි ලයිෆ් එක ඉස්සෙන හැටි කියලා දෙනවා නම් මේකෙන් ඔයාට අනාගතේ මේ වගේ ඔපචුනිටිස් තියෙනවා ඔයා මේ වගේ ආදායමක් ගන්න පුළුවන් අපිට අපේ ගෙදර මේ වෙද්දි වාහනයක් වන්නේ ඔයාට පුළුවන් මේ දේ කරන්න ඔයාට පුළුවන් හොඳ ගයක් හදන්න මේ දේවල් කරලා
එහෙම ළමයෙක් මොටිවේෂන් කරා නම් එයා ඒ දේවල් එයාගේ ඔළුව දුවනවා. මම මෙහෙම ජීවත් වෙන්න ඕනේ. මම කවදා හරි මේ තැන ඉන්න ඕනේ. මම ඒකට වැඩ කරන්න ඕනේ. ඒකට දැන් ඉගෙන ගන්න ඕනේ. මං හිතන්නේ අන්න ඒ බැලන්ස් කිරීම දෙමාපියන්ට කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව නේද? අනිවාර්යෙන්. තව අර දැන් සමහරලාට මම දකින තව දෙයක් තමයි මේ ළමයා දෙමව්පියන්ට ඕන එක කරන්න ඕන. දෙමව්පියන්ට කැමති දේ තමයි මේ ළමයා කරන්න ඕන. ඒක විෂය තෝරගෙන ඉන්න ඒක හරිම මේ අවුලට පත් වෙන වැඩක්. විෂයන් තෝරගන්න එක ළමයා දෙමාපියන්ට කැමති විෂයන් ළමයි තෝරගන්නේ ගොඩක් අවුල්. ඔව්. දැන් ළමයාට මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපේ এডুকেෂන් සිස්ටම් එකේ ළමයා සාමාන්‍යයෙන් මම දකින විදිහට 8 වසර 9 වසර වෙනකොට ළමයා ඉස්සරහා මොනවද කරන්න ඕන කියන එක ගැන දල අවබෝධයක් තියෙන්න ඕනි. ඉතින් අර ළමයා මෙහි ලංකාවේ වෙලා තියෙන ළමයා ඒ ලෙවල් පන්තියට එනකොටත් දන්නේ නැහැ කොහොමද මේ වැඩ කරන්න කියලා. එතකොට ඉතින් අර දෙමව්පියෝ ගුරුවරු ගොඩක් මේ වැඩේට ඉන්වෝල්ව් වෙනවා. මේ කරන්න ඕන දේවල් ළමයාට බලෙන්ම කරවනවා. දැන් සමහරලාට මම දකින සව නරක දේවල් තියෙනවා. මේකට අදාළත් නැහැ උනට මම මතක් වුණාම කියන්නේ. සමහර ළමයින්ට ගොඩාක් හැකියාවක් තියෙනවා, ඉහළ විභවයක් තියෙනවා යම් තැනකට යන්න. ඒ කියන්නේ අපි හිතමු මැස් බයෝ කරන්න වගේ ඉහළ විභවයක් තියෙන ළමයි සමහරලාට වෙන අයගේ වැරදි උපදෙස් අරගෙන ආර්ට්ස් කරනවා, කොමර්ස් කරනවා. මං කියන්නේ ඒක කරන එක වැරදි නෙමෙයි. එහෙම දෙයක් තියෙනවා. ළමයාගේ ඉහළ විභවයක් තියෙනවා. ළමයාට ඊට වඩා තැනකට යන්න පුළුවන්. ළමයි. නමුත් අර පටු අරමුණු වෙනුවෙන් ළමයිව ඒ දේවල් වලට යොමු කරනවා. ළමයි ඉතින් ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට පස්සේ තමයි දන්නේ එහෙම වුණා කියලා. දැන් අපි මාතෘකාවට ආවොත් තව මේ අර දෙමව්පියෝ අර මම අපි කියාගෙන ආවේ මේ ළමයින්ට මේ කියනවා මේ කියන්නේ ඒගොල්ලෝ කැමති ඒවා තමයි කරන්න දෙන්නේ. මෙහෙම කරන්න ඕන. ඔයා මෙඩිසින්ම යන්න ඕන. ඔයා ඉංජිනේරින්ම යන්න ඕන. ඔයා ටීචින් යන්න ඕන. එහෙම තමයි කියන්නේ. නිකන් අර ළමයා ආස එක කරන්න දෙන්නේ නැහැ. දැන් අපි ආස නැති දෙයක් කරලා ආස නැති රස්සාවක් කරන්න ආවම අපි කොහොමද ඉතුරු ජීවිත කාලේ ජීවත් වෙන්නේ? දැන් රස්සාව කියන එක අපි ආසාවෙන් කරන දෙයක් වෙන්න බෑ. ඔව් ඒකත්. එතකොට තමයි ඒක මේ ලස්සනට පීඩාවක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර සමහර තැන් තියෙනවා දෙමව්පියෝ හරිම ෆ්ලෙක්සිබල් ළමයා කැමති දේ කරන්න දෙනවා. මම දැන් 2024 හරි 25 හරි බැච් එකේ 24 ඔව් 23 හිටියා මේ ගම්පහ ක්ලාස් එකේ ළමයි මෙඩිසින් යන්න පුළුවන්. පවුල එක්කම ළමයා මට මතක විදියට ඒ ළමයාට මොලිකියුලර් බයොලොජි යන්න ඕනම කියලා කියනවා. ඊට පස්සේ අම්මා නම් ටිකක් කැමති නෑ කියලා කිව්වා මාත් එක්ක. තාත්තා ඕකේ එක දීලා තිනවා. දැන් දරුවෝ මේ පැත්තෙන් ඉස්සරහට යනවා. ඉතින් ඒ වගේ අර දෙමව්පියෝ ෆ්ලෙක්සිබල් වෙන්න ඕන මේ ළමයාගේ මේ ඉදිරි කියන්නේ ළමයා තෝරගෙන කරන වැඩවලදී දෙමව්පියෝ ඒවට තොරතුරු හොයලා දෙන්න ඕන, ඩේටාස් හොයලා දෙන්න ඕන, රිසෝසස් හොයලා දෙන්න ඕන, මාර්ගය පෙන්වන්න ඕන. ඒව කරන්න ඕන. ළමයාව මේ කන්ඩෙම් කරලා එයාව නිකන් අර මන්දගාමී කරන්න හොඳ නැහැ. තව දෙමව්පියෝ කරන දේවල් මොනවද මේ ළමයින්ට මේ මෙහෙම ටොක්සික් විදියට කරන දේවල්? දැන් මම දැකලා තියෙනවා නිලන්දස දැන් මෙහෙම දෙයක්. දැන් ඔය දෙමාපියොත් කියලා තියෙනවා. ඒ කියන්නේ ළමයි සමහරක් ළමයින්ට එහෙම කරාට පස්සේ ළමයි පත් වෙන තත්ත්ව. ඒ කියන්නේ සමහරක් ළමයි මට දෙමාපිය කියලා තියෙනවා සමහරක් ළමයි කාමරේ දොර වහගෙනලු පාඩම් කරන්නේ. හරිද? ඒ කියන්නේ ඒ ළමයි ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්නේ නැහැලු. නිකන් ගෙදර මිනිස්සුත් එක්ක හතුරෙක් වගේ තමයි ළමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ ගෙදර මිනිස්සුන් ඒ ළමෙන් නිකන් එපා වෙලා කියන්නේ හැමතිස්සෙම පීඩනයනේ දෙන්නේ. හරිද? අර මේ අපේ මේ කැම්පස් කාලේ එකෙක් හිටියා මේ පොරට මේ මොනවා හරි ගානක් හදාගන්න බැරුණා වටේ තියෙන බඩු පොලේ ගහනවා. හරිද? ඒ පීඩනේ පිට කරන විදිහ. හරිද? අන්න ඒ වගේ මේ අර ඒ ළමයි පීඩනේ පිට කරන්නේ සමහරක් අය දෙමාපියන්ගේ. එතකොට දැන් ළමයිනුත් දැනගන්න ඕනේ මොන වුණත් අම්මයි තාත්තයි. හරිද? එතකොට ළමයිනුත් දැනගන්න ඕනේ අම්මඩේ තාත්තට සද්ද දාන්න නැතුව ඉන්න. ඒතර මේ මිනිස්සුන්ටත් ඉතින් තරහ යනවනේ. හැබැයි ළමයින්ගේ ඒ තත්ත්වෙට පත් වෙලා තින්නේ හැමෝම නෙමෙයි. ඒ තත්ත්වෙට පත් වෙලා තින්නේ ළමයා කවුරු විසින්ද? දෙමාපිය විසින් තමයි සමහරත් වෙන්නේ හැබැයි. එහෙම දෙයක්ත් තියෙනවා. ඊට පස්සේ අර ඒ ළමයාගේ රියැක්ෂන් එක දරා ගන්න බෑ ඒගොල්ලන්ට. එහෙම දෙයක්ත් වෙනවා. ඉතින් අර මේ අපිට කෙටියෙන්ම කිව්වොත් එහෙම ළමයාට කැමති දේ කියන්නේ හරි පාරේ යනවා නම් ළමයා කැමති විෂය පතය ඒක බයෝද මැස්ද ටෙක්ද ආර්ට්ද කොමර්ස්ද කියන එක නෙමෙයි. එයා කැමති පැත්ත කැමති ෆීල්ඩ් එකට යන්න එයාව තල්ලු කරලා කියන්නේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ට දාලා අවබෝධයක් දෙන්න පුළුවන් නම් ළමයාට මැස් කළොත් යන්න පුළුවන් මොන වගේ තැන් වලටද බයෝ කළොත් යන්න පුළුවන් මොන වගේ තැන් වල පුතා දුව යන්න කැමති තැන් මොනවද යන්න කැමති ෆීල්ඩ් එක මොනවද අන්නේ ෆීල්ඩ් එක ළමයෙක්ගෙන් අහලා ඒ ළමයා වෙතනට තල්ලු කරා නම් ඔයා යන්න මේ ෆීල්ඩ් එකෙන් ඔයාට මෙන්න මේ තැනට ඔයා යන්න ඔයා මේ තැනට ගියොත් මාර ලොකු දෙයක් වඩ කරගත්තා කියලා
එතනට තල්ලු කරා නම් මං හිතනවා මේක ගොඩක් සාර්ථක වෙනවා කියලා. කියන්නේ අම්මලා පැත්තෙනුත් සාර්ථකයි, ළමයා කරන්නේ ආස දේ. ඒ පැත්තෙනුත් මේක සාර්ථක කරගන්න පුළුවන් කියලා මං හිතනවා. ඔව් වීඩියෝ එක මේ අවසන් කරන මම මෙන්න මෙහෙම දේවල් ටිකක් කියනවා ළමයින්ට. ඔයාට දැන් හිමි වෙලා තියෙන එහෙම ටොක්සික් යාළුවෝ හරි ටොක්සික් දෙමව්පියෝ හරි නම් ඒ තැනනම් ඔයාට වාසය කරන්න වෙලා තියෙන්නේ. එක පළවෙනි දේ දැන් ඔයා ගොඩක් දුරට දෙමව්පියෝ අපි දකින දෙයක් ඒ ටොක්සික් දෙමව්පියන්ගේ এডুকেෂන් ලෙවල් එක ටිකක් අඩුයි. හරිද? නමුත් ඒගොල්ලෝ හැබැයි මෙහෙමත් තියෙනවනේ දෙක අනිත් පැත්තත් තියෙනවනේ. ඔය දෙපැත්තම තියෙනවා මං කියන්නේ බහුතරයක්. ඔව්. එතකොට ඩියුකේෂන් ලෙවල් එක අඩු හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙමව්පියෝ ඒගොල්ලෝ යන තැන්වල රැකියාවේ පීඩනයේ හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැඩි ආර්ථික අපහසුතා හින්දා ඔයාට උගන්වන්නත් ඕන, තව ඔයාගේ සහෝදර සහෝදරියෝ ඒගොල්ලෝ ගැන බලන්නත් ඕන. එතකොට ඔයා කරන පොඩි දෙයක් වුණත් සමහරට දෙමව්පියන්ට නුරුස්සනවා වෙන්න පුළුවන්. එතකොට මේ ඔයා මුලින්ම තේරුම් ගන්න දෙමව්පියන්ගේ ස්වභාවය. දැන් ඔයාට ඒගොල්ලෝ වෙනස් කරන්න බැහැනේ. එතකොට ඔයා හිතන්න රයිට් ඔය හොඳ පොයින්ට් එකක් ගත්තෙන් දෙමව්පියන්ගේ ළමයට වෙනස් කරන්න බෑනේ මේ වෙලාවේ. හැබැයි ළමයාට පුළුවන් බුද්ධිමත්ව තේරුම් අරගෙන එයාට වෙනස් වෙන්න නේ. ඔව්. එතකොට ළමයා විදියට පුතේ ඔයා වෙනස් වෙන්න. ඔයා ඒ වගේ අවස්ථා මග හරින්න. ඒක ඔයා ඒ මයින්ඩ්සෙට් එක හදාගන්න දෙමව්පියන්ට වැඩිය ඒ තින්කින් ඒ කියන්නේ ඔයා ඒ දේවල් වලින් ටිකක් ඉස්සරහින් ඉන්නවා කියලා ඔයා හිතන්න. දැන් මම නම් පන්තිල කියන්නේ ඔයාලට ගොඩක් ඇත්තටම දෙමව්පියන්ට වැඩිය බුද්ධිය තියෙන අත්දැකීම් අඩුයි. ඔව්. නේද? අත්දැකීම් වලින් දෙමව්පිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඔයාට ඒ දේවල් ගැන ගොඩක් බුද්ධිය තියෙනවා. ඔයා ඒ ගැන කල්පනා කරලා ඔයා ඒගොල්ලෝ කියන දේවල් එච්චර හිතර ගන්න නැතුව නේද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ ඔයා නිවැරදි කියලා. හින්දා ආයේ හැමදේම ඉවසගෙන ඔයා වැඩ කරගෙන යන්න දෙමව්පියන්ගේ අර නේද දැන් සමහරට මෙහෙමනේ. දැන් සමහරට මෙන්න මෙහෙම දේවල් තියෙනවා දැන්. මේ ළමයා ඔන්න දැන් දෙමව්පියෝ ගෙදර එනවා හවස 6ට 6:00 විතර මහන්සිලා වැඩ කරලා ඔක්කොම කරලා බස් එකේ තෙරපිලා ගෙදර එනවා. ළමයා අම්මයි තාත්තයි ගෙදර එනකොට සාල්ට වෙලා ෆෝන් එක ඔබ ඉන්නවා. මල වයින්නවා. ඉතින් කේන්ති යනවනේ. ඒතකොට ඔයා බුද්ධිමත්ව ඔය දේවල් මැනේජ් කරන්න. ඒ කියන්නේ අර අපි කලින් වීඩියෝ එක කතා කළා ළමයාට තෙතමනයක් තියෙන්න ඕනේ තමන්ගේ අම්මා තාත්තා මෙහෙම මහන්සි වෙනවා. ඔව්. හරිද? ඒකෙ හින්දා මං අම්මලා කරන මං වෙනුවෙන් අම්මලා කරන දේවල් වෙනකොට අම්මලා තාත්තලා කරන දේවල් වෙනකොට ඔයාගේ පැත්තෙන් ලොකු දෙයක් කරන්න ඕනේ කියන මයින්ඩ් එක ඔයාලඟ තියෙන්න ඕනේ. ඒක අර එහෙම වෙන්නේ නැතු නම මොකද අම්මලා තාත්තලා හැමදේම කරන. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් තමන්ගේ ළමයින්ට අම්මා තාත්තා නොකරන දෙයක් නැහැ නිලන්දස. මොකද ඒ අම්මයි තාත්තේ ජීවිතේම ළමයි. එතකොට ඒ මිනිස්සු නොකා නොබී හරි ළමයින්ට මේ දේවල් කරනවා. එතකොට ළමයින් ඉන්නේ මේ දේවල් වෙන්නේ නැතු උනාට පස්සේ දෙමාපියන්ට තරහ යනවා. ඉතින් ඒක අර සදාකාලික මේගොල්ලොත් එක තියාගන්න දීර්ඝකාලීන තරහක් නෙමෙයි. නෑ එහෙම නෙමෙයි. ඒ කියන්නේ මේ ඇත්තටම කිව්වොත් දෙමාපියන් ටොක්සික් වෙන්නේ හරි මොනවා හරි වෙන්නේ ඇත්තටම ඕගොල්ලන්ට තියෙන ආදරේ වැඩිකම. නැද්ද? නෑ මේ හතුරෙක් නෙමෙයිනේ. ඕගොල්ලන්ට තියෙන ආදරේ වැඩිකමට ඒගොල්ලන්ට යන්න බැරි වෙච්ච තැනට ආව තල්ලු කරන්න. ඒකින්ද ඔයා හොඳට බුද්ධිමත් වෙන්න ඕනේ. මේ අම්මයි තාත්තයි හැමතිස්සෙම මේ කියන්නේ මොනවා කිව්වා. මේ කියන්නේ තරහට නෙවෙයි. හරිද? මේ කියන්නේ මාව ඉස්සරහට ගන්න. මගේ අවුලක් තියෙනවා හරි නැත හරි ඉස්සරහට ගන්න. ඉතින් ඔයා ඉස්සරහට කියලා පෙන්නන්න. හරිද? දැන් ඔයාට පුළුවන් අවසානයේට ඔයාට දෙමව්පියන්ට ඔයාට පුළුවන් එකපාරක් දෙපාරක් උත්සාහ කරන්න. දැන් ඔයාට වැරද්දක් වෙලා නිසා හැමදේම මේක ගැන කියනවා නම් ඔයාට කියන්න පුළුවන් අම්මේ මේ තාත්තේ මට මේක දැන් අම්මා නම් ඕක නිතරම ගන්න ඔයාට තාත්තට කියන්න පුළුවන්. තාත්තා නම් ওই දේ ඔයාට නිතරම ඔයාව කන්ඩෙම් කරන්නේ ඔයාට පුළුවන් අම්මට කියන්න. ඒතර අම්මා තාත්තට පැහැදිලි කරලා දෙයි අම්මේ මෙහෙම මං වැරද්දක් කරා තමයි මට මෙහෙම කියන්න එපා මට එතකොට මට මානසික වැටෙන මාව දුර්වල වෙනවා ඒ හින්දා මට උදව් කරන්න මට මෙහෙම කරන්න එපා මම වැරදි වැඩ කරන්නේ මම හොඳට මේ වැඩ ටික කරගන්නවා කියලා කියන්න. සමහරට එහෙම කියන්න බැරි තත්ත්වයක් ගෙදර තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ කියන දේ තේරුම් ගන්න නැති වෙන්න පුළුවන් නේද? ඒතර ඔයාලා තියෙන්නේ ඔයා ගල් හාටෙක් වෙන්නේ. ගල් හාටෙක් වෙලා ඔක්කොම ඔයා මේ සේරම දේවල් විඳදරාගෙන ඉවසීමෙන් නේද මේ සමහර කෙටි කාලයනේ අනික. ඔව් ඔයාට ඔයාව අවුල් යන්න හිතන දෙයක් නම් මේ කණෙන් අහලා අනෙක් කණෙන් පිට කරලා ඔයා මුකුත් කතා නොකර ඔයාගේ වැඩ ටික හොඳටම කරලා ඔයාගේ ක්‍රියාවෙන් ඔයා ඔප්පු කරලා පෙන්නන්න. ඔයා එහෙම නෑ ඔයා බොහොම දක්ෂ දරුවෙක්. ඔයා ඒ දේවල් ඔක්කොම කිසි දෙයක් ගණන් ගන්න නැතුව ඔයාගේ වැඩ ටික හොඳටම කරගෙන යන්න. ඒ පීඩනයකට ගන්නත් එපා. ඔයා ඒක අතහැරලා දාන්න. ඒක මොකනිලන්ස ඔය පීඩනය ගත්තත් ගන්න තියෙන අවුරුද්දයක් වගේනේ උපරිම. ඔව් අවුරුද්ද දෙකක් දෙකමාරක් වගේ එන්නේ. මෙහෙමයි ඔයා
වැරද්දක් කරලා බැනුම් අහනවා වෙන්න පුළුවන්. සමහර ඉතින් ඔයා හොඳට වැඩ කරන් යනකොට ඒගොල්ලොන්ට ඉබේම ඒ දේවල් නමත කළා. ඔයගොල්ලන්ට හොඳම දේ තමයි පැටලෙන්න යන්න එපා. නේද? අම්මලා තාත්තලා ආගියුමන්ට් වලට යන්න එපා. ආගියුමන්ට් වලට නිකන් හිත රිදව ගන්න එපා දෙමාපියන් ඔයාට එහෙම. එහෙම කියනවා නම් ඔයා ඒකට උත්තර දෙන්න යන්න ඕනේ. ඔයා පාඩුවේ ආගේ වැඩ ටික හොඳට කරගෙන යන්න. එතකොට ඒගොල්ලන් ඔයා තැනකට කියලා පෙන්නන්නේ. ඉතින් එතකොට හරි. ඒකට අර ටොක්සික් එක නැති වෙන්නෙම නැත්තම් මෙහෙමනම් කම්පෙයා කරන්නේ. ඒකට ඉතින් ඔයාට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි ඔයා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න. ඔයා එහෙම නෙමෙයි ඔයා එහෙම ඔයා වැඩෙක් කියලා ඔප්පු කරන්න ගෙටියම කියලා කිව්වා. ඔප්පු කරලා පෙන්නන්න. හරිද? ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එක අවසන් කරමු. අවසන් කරමු. අපි හිතනවා ඔයාට හොඳ උත්තරයක් අපට හම්බුණා කියලා. ඕගොල්ලෝ මේ වීඩියෝස් බලනවා කියලා අපි දන්නවා ගොඩාක්. අනිවාර්යෙන් වැඩ ටික කරන්න ඕනේ. මේ එතකොට ඔයාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා. ඔයා එහෙම ගැටලු තියෙනවා. ඔයා කමෙන්ට් කරන්න. අපි රිප්ලයි නම් කරන්න අපිට වෙලාවක් නැහැ. අපි ගොඩක් දුරට බලනවා. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපි උත්තර දානවා. තියෙන ඒවා ඔගොල්ලෝ මේ කමෙන්ට් කරන්න. කිසි ගැටලුවක් නැහැ. අපි බලලා ඔයාලට පුළුවන් ඒවට උත්තර දෙනවා. එහෙනම් අපි ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු.